හරි. අද තියෙන්නේ වායු පාඩමේ සම්පීඩ්‍යතා සාධකයේ කියන කොටස. ඒක තමයි අද කරන්නේ. හරිනේ. හැබැයි මම මේ වායු පාඩම පටන් ගත්ත විදියක් තිබ්බනේ. ඒක තමයි P සමාන nRT කියන සමීකරණය ගැන ඉතින් ඉගෙනුවේ නෑ. ඒක දැන් තමයි පටන් ගන්න. ඒ නිසා ඒක අහගන්න දැන් මම කරන ක්‍රමය අනුව ඒක මෙතෙන් තමයි ඉන්නේ. PV සමාන nRT කියන සමීකරණයක් තියෙනවා. ඕක තමයි මේ පාඩමේ මූලිකම දේ. හැබැයි මම මේක කරන්න වැඩහරේදී. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට PV සමාන nRT කියන සමීකරණේ P කියන්නේ පීඩනය. මේක පීඩනය නිකම්ම පීඩනය නෙමෙයි. ඒක වෙන කතාවක්. ඒක පස්සේ කියන්නම්. දැනට මේ වැඩේ කරන්න පීඩනය කියලා නැත්නම් ඇති. V කියන්නේ පරිමාව. N කියන්නේ මවුල ගණන. R කියන්නේ සර්වත්‍ර වායු නියතය. සර්වත්‍ර වායු නියතය. T කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය. කෙල්වින් වලින් ආදේශ කරන්න ඕනේ. ඒක වෙන කතාවක්. නිරපේක්ෂ උෂ්ණත්වය. හරියනවා. හරිනේ. එතකොට මම නිකන් පොඩි වැඩක් කරන්න හදන්නේ. මම නිකන් ඉන්න වැඩි කමට ගන්න වැඩේ තමයි මේ PV කියන එකේනා nRT ගෙන් බෙදනවා. PV කියන කෙනා nRT ගෙන් බෙදනවා. මෙතන මෙහෙමයි. P සමාන nRT ගණන් හදන්නේ නැද්ද? ඒවා පස්සේ හදන්න. මේ වෙන වැඩක් කරන්න. නිසා මේ කියන විදිහට හදන්න. මේ පද ටික හැදින්නවා. පීඩනය P කියන්නේ V කියන පරිමාවෙන් මවුල ගන්න ආසරත්වාල නියතේ T කියන්නේ ප්‍රේක්ෂ උෂ්ණත්වය. එච්චරයි. මම නිකන් ඉන්න ගමන් මේ PV කියන පදය nRT කියන පදයෙන් බෙදනවා. නිකන් නම ගන්න වැඩක් ඕකේ. එතකොට මේක මම ඉසට් කියලා ක්‍රොක් මේකට දාන්නේ. PV කියන එකේනා nRT ගෙන් බෙදනවා. ඕක ඉසට් කියලා මම නම් කරනවා. හරිනේ? ඔන්න ඉසට් තමයි අපි කියන්නේ සම්පීඩ්‍යතා සාධකය කියලා කියන්නේ. සම්පීඩ්‍යතා සාධකය. මෙහි වචනයක් තියෙනවා. මෙහි වචනයක් තියෙනවා. P සමාන nRT සමීකරණේ මෙහෙම සමීකරණයක් තියෙනවා කියලා හිතන්නව දන්නේ නැත්නම් මොකද? මෙහෙම සමීකරණයක් තියෙනවා. ඒකේ PV කියන එක නයි nRT ගේ මම බෙදුවා. එච්චරයි කරේ. එතකොට ආපු ප්‍රකාශනයට අපි කියනවා සම්පීඩ්‍යතා සාධකය කියලා. එච්චරයි. වෙන අමුතු දෙයක් මෙතන නැහැ. හරිනේ? එච්චරයි. එතකොට තව පොඩි දෙයක් වෙන අනුලෝම ප්‍රතිලෝම කතාවක් තියෙන වායු පාඩම ඉස්සරහට යද්දී කියලා දෙන්නම් පස්සේ දැනට හිතන්න දැන් මෙතන බෙදීමක් නේ තියෙන්නේ. මේ බෙදීම ලකුණක් නේ. මේ බෙදීම ලකුණේ උඩින් ඉන්න P සහ V දෙන්න උඩින් ඉන්නේ. බෙදීම ලකුණක් තියෙන එකේ උඩින් තමයි PV ඉන්නේ. උඩින් එකට ඉන්නවා. එක සයිඩ් එකක මේ දෙන්න ඉන්නේ. එතකොට මේ P ට කරන දේ P වැඩි කරොත් අපි පීඩනය කියන එක වැඩි කරොත් P කියන පීඩනේ වැඩි කරොත් පරිමාව අඩු වෙනවා. ඒ වගේ P ට කරන දේ විරුද්ධ දේ තමයි V ට වෙන්නේ. ඒ වගේද? P කියන කෙනා වැඩි කරොත් V අඩු වෙනවා. P අඩු කරොත් V වැඩි වෙනවා. يعني P ට කරන දේ විරුද්ධ දේ V ට වෙනවා. හරිනේ? P ට කරන දේ විරුද්ධ දේ තමයි V ට වෙන්නේ. P වැඩි කරොත් V වැඩි වෙන්නේ නැහැ. P වැඩි කරොත් වෙන්නේ V අඩු වෙන එක. P අඩු කරොත් V වැඩි වෙනවා. හරිද? ඔච්චරයි සාරාංශය. මේ වගේ සමීකරණයක් තියෙනවා. පද ටික පොඩ්ඩක් දල වශයෙන් අයිඩියා එකක් තියාගන්න මේ ඇති. එතකොට මේකේ PV කියන එක්කෙනා nRT ගෙන් බෙදුවාම එන්නේ සම්පීඩ්‍යතා සාධකයේ කියන පදය ප්‍රකාශනයක් එනවා. එතකොට එතන සම්පීඩ්‍ය සාධකයේ කියන ප්‍රකාශනය ඇතුලේ මේ පීඩනයක් බෙදීමක් තියෙනවා නේද? බෙදීමේ උඩ එක සයිඩ් එකක උඩ පැත්තේ ඉන්න P සහ V ගත්තොත් P වැඩි කරද්දි V අඩු වෙනවා. P අඩු කරද්දි V වැඩි වෙනවා. P හා V කියන එක්කෙනා එකට නෙමෙයි වෙන්නේ. P ට වෙන එකම නෙමෙයි V ට වෙන්නේ. P ට වෙන දේ විරුද්ධ දේ තමයි V ට වෙන්නේ. හරිනේ? එකම දේ වල ලොකු දෙයක් නෙමෙයි. වාට එක එක ළමයි මට්ටම වෙනස් නිසා තමයි මේකම දෙන්නේ විතර මම කියන්නේ. හරිනේ? ඕක පොඩ්ඩක් අයිඩියා එකක් තියාගන්න. මම පොඩ්ඩක් මේ මතනවා. එතකොට මම මෙන්න මෙහෙම පොඩි කතාවක් කියන්නම්. හිතන්න යාළුවෝ 10 දෙනෙක් ඉන්නවා. හරිද? යාළුවෝ 10 දෙනෙක් ඉන්නවා. ඔය යාළුවෝ 10 දෙනාට වෙන බාහිර බලපෑමක් එල්ල වෙනවා. මොකද යාළුවෝ 10 දෙනෙක් ඉන්නවා. යාළුවෝ කියන්නේ අපි කියන්නේ බොක්කි ෆිට් එක කියලා එහෙම කියනවනේ. ඒ යාළුවෝ 10 දෙනාට බාහිර බලපෑමක් එනවා. يعني කරදරයක් වගේ දෙයක් නේද? එතකොට දැන් ඔය හොඳම යාළුවෝ 10ක් නේ. හොඳම යාළුවෝ අතර තියෙන හොඳ බොන්ඩ් එකක්. يعني බැඳීමක් කියලා දෙයක් තියෙනවනේ නේද? හොඳම යාළුවෝ අතර බැඳීමක් කියලා දෙයක් තියෙනවා. ওই බැඳීම නිසා ඕනම ප්‍රශ්නයකදී
ඒ යාළුවෝ ටික එකට මුහුණ දෙනවා කියන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් එනකොට බාධාවක් එනකොට ඒ යාළුවෝ 10 දෙනාගේ බැඳීමත් එක්ක එක අතර බැඳීමක් තියෙනවනේ. බැඳීම නිසා ඒ කරදරේට මුහුණ දෙන්නේ සෙට් එකම එකට. මේ කරදරේට මුහුණ දෙන්නේ සෙට් එකම එකට. හරිනේ. කරදර යාළුවෝ 10ක් ඉන්නවා. ඒ යාළුවෝ 10 දෙනා මොකක් හරි කරදරයක් වෙන්නේ යන එකකට හරි. පොදුවේ මොකටද කරදරයක් වෙන්නේ යනවා හිතන්නකෝ. එතකොට ඒ යාළුවෝ 10 දෙනා මේ යාළුවෝ ඉතින් බැඳීමක් තියෙනවනේ. මේ බැඳීමත් එක්ක යාළුවා කරන්නේ ඒකේ බාධාවට මුහුණ දෙන්නේ එකට. සෙට් එකම එකට තමයි මුහුණ දෙන්නේ. හිතන්න දැන් ওই බාධා වැඩි වෙනවා. කලින්ට වඩා ලොකුවට මේ බාධා කියන එක එනවා. ඊට පස්සේ වෙන්නේ බාධාව ලොකු වෙනකොට යාළුවෝ දැන් මේ බාධාවට මුහුණ දෙන්න ඒ කරදරයට මුහුණ දෙන්න මේ යාළුවෝ තව තව ලං වෙන්න ගන්නවා. ඒ යාළුවෝගේ අර බැඳීම කියන එක තව වැඩි. යාළුවෝ කියන එක ලං වෙන්න ගන්න වැඩිපුර. වැඩිපුර ලං වෙන්න ගත්තොත් ඉතින් අර මොනම දෙයක් කොහොමද වඩා ඕනේ නැහැ කියලා කියනවනේ. වැඩිපුර ලං වෙන්න ගත්තාම වෙන්නේ ඒ තිවිච්ච බැඳීමක් නැති වෙන එක. يعني යාළුවෝ අතර ප්‍රශ්න ඇති වෙනවා. කොහොමද ලං වෙන්න ගියාම. නේදන්නේ? කොහොමද ලං වෙන්න ගියාට පස්සේ යාළුවෝ අතර ප්‍රශ්න ඇති වෙන ගන්නවා. අර පැත්තේ බාධා වුණු වෙනකොට යාළුවෝ ටික එකට ගියා වැඩිපුර ලං වෙලා මේ බාධාවට මුහුණ දෙන හදනවා. බාධා වැඩි වෙනකොට මොකද වෙන්නේ? යාළුවෝ වැඩිපුර ලං වෙන්න ගන්නවා. වැඩිපුර ලං වුණාම වෙන්නේ බාධාවට විරුද්ධව ක්‍රියා කරනවට වඩා වැඩිපුර ලං වුණාට පස්සේ ඒගොල්ලෝ අතරත් ප්‍රශ්න ඇති වෙන ගන්න. ඒක සාමාන්‍ය නෝමල් දෙයක්. ප්‍රායෝගික දෙයක්. වැඩිපුර ලං වුණාට පස්සේ මේ ප්‍රශ්නේ වැඩි. හරි? ඒකට ඒක සාමාන්‍ය දෙයක්. ඒක උඩත් අදාළක් තියා. ඒකට බාධාවට මුහුණ දෙන වඩා ඒ යාළුවෝ අතර ප්‍රශ්න හට ගැනීමක් වෙනවා. වැඩිපුර ලං වෙන්න ගත්තාම. හරිනේ? ඕකයි කතාව. හිතන්න දැන් මම මේ කරන වැඩේ පොඩ්ඩක්. මම මෙහෙම වාජනයක් ගන්නවා. වාජනයක් අරගෙන උඩින් පිස්ටන් එකක් අරපි. ෆිසික්ස් වල පිස්ටන් එකක් කියලා එකක් තියෙනවා පීඩනයේ පාඩම කියලා යන්නේ. මේක ඇතුලේ මම වායු අණු 10ක් ඕනේ 5ක් ඇතිනේ. මම 5ක් දාලා දී. වායු අණු 5. මේ සත්‍ය වායුනේ සත්‍ය වායු සම්බන්ධ කතාවක් තමයි යන්නේ. සත්‍ය වායු. වායු අණු 5ක් දාලා තියෙනවා. එතකොට අපි මේ වෙද්දි සම්පීඩිතතා සාධක ඉසඩ් කියන කෙනාට සමීකරණයක් ඉගෙන ගත්තා. PV බෙදීම nRT. මේවා ඉගෙනගෙන තියෙනවා. හරිද? මේවා ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ වායු බඳුනේ උෂ්ණත්වය යම කියනවා 300යි. 300ක වෙලුණු උෂ්ණත්වයක් තියෙනවා. R කියන්නේ සාරවත් වායු නියතය. N කියන්නේ මවුල ගාන කියන එක වායුවේ තියෙන වායු මවුල ගාන. මවුල ගාන කියන්නේ වායු අණු 5ක් නේ තියෙන්නේ. ඒතකොට ඒක මවුල ගානක් වෙනස් වෙන්නේ නැහැ. මේ වායු අණු 5 මේ විදිහට මේකද තියෙන්නේ. හරිනේ? අවස්ථා කීපයකට මේ වැඩේ කරන්න හදන පොඩි වැඩක් කරන්න හදන්නේ. කොහොම හරි වායු අණු 5ක් තියෙනවා. උෂ්ණත්වය 300 තියෙනවා. හරි. ඒක හිතන්න බෑ. දැන් මම මේ පිස්ටන් එකට පීඩනයක් උඩින් යොදන. කොහොමද පීඩනයක් යොදන්නේ පිස්ටන් එකට? මම පිස්ටනේ වායු අණු වාදනයක පිස්ටන් එක හයි කරලා තියෙනකොට මම ඒක අතින් තද කරනවා. දෙච්චර වෙන අමුතු දෙයක් කරන්නේ නැහැ. හරිනේ? ආමුතු මේ පුදුම සහගත දෙයක් නෙමෙයි කරන්නේ පීඩනය වැඩි කරන්නේ. මම මේ තියෙන පීඩනය කියන පීඩනයේ පදය වැඩි කරනවා. වැඩි කරනවා. පළවෙනි අවස්ථාව මේ. පළවෙනි අවස්ථාව. අවස්ථාව දෙකට ගන්න. මම මේ පීඩනයට සාමාන්‍ය නෝමල් එකේ වැඩි කරනවා. අනවශ්‍ය විදියට නෙමෙයි. ඒක තද කරන්න යන්න. හරි. අර මතක් කරගන්න යාළුවයි කතාව. දැන් බාධා යාළුවෝ පස්සේ නෑ මේ ඉන්නේ. ප්‍රශ්නේ කියලා හිතන්න. අර පැත්තේ මම බාධාවක් එනවා කියලා කිව්වනේ. අනේ බාධාව තමයි මම මේ කරන පීඩනය. මම පීඩනය මෙහෙම පීඩනය වැඩි කරනවා. දැන් වැඩිපුර මේක ප්‍රෙෂර් කරනවා. පිස්ටනේ වැඩිපුර තද කරනවා. පිස්ටනේ තද කරනවා කියලා කියන්නේ පීඩනය වැඩි වෙනවා කියන එක. හරිනේ පීඩනය වැඩි වෙනවා කියන්නේ පිස්ටන් එක තද කිරීමෙන් තමයි පීඩනය වැඩි වෙන්නේ. එතකොට මොකද සාමාන්‍යයෙන් වෙන්න ඕන? P වැඩි වෙනකොට V අඩු වෙන්නේ නැහැ. ප්‍රමතික පටන් ගත්තේ V අඩු වෙනවා. මෙයාට වෙන එකේ විරුද්ධ දෙයක් මෙයාට වෙනවා. ඒක හරි. දැන් වායු අඩංගු භාජනයේ පිස්ටන් එක මෙතන තියෙද්දි ඒ වායු වලට මෙන්න මේ ප්‍රමාණය තුල සැරිසරන්න පුළුවන්. පිස්ටන් එක තාරියක් පල්ලෙහා පීඩනය වැඩි කරලා තද කරන් පල්ලෙහාට එනකොට පිස්ටනේ එනවනේ මේ වගේ තැනකට. මේ වගේ මට්ටමකට ආවට පස්සේ ඒ වායු වලට සැරිසරන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. වායු ටිකක් පල්ලෙහාට යනවා. පල්ලෙහාට යනවා. හරි. මේ වායු වල ටිකක් පල්ලෙහාට යනවා. මේක පල්ලෙහාට අල්ලු කරගෙන එනකොට. පිස්ටන් එක පහළට යනවා කියන්නේ වායු ටිකක් තද වෙලා පල්ලෙහාට යනවා කියන වායු අණු ටික. එතකොට එයාලගේ පින්න තියෙන පරිමාව අඩු වෙනවා. පීන්නේ වැඩි කරද්දී පරිමාව අඩු වෙනවා. හරි. මේ කතාව තේරුණානේ. පීන්නේ වැඩි කරද්දී පරිමාව අඩු වෙන්නේ නැහැ.
ආපහු කියන මේ කතාව කට්ටිය වඩලා ගන්නවා. පීඩනය ඉතින් වැඩි කරනවා කියන්නේ පිස්ටන් එක මම තද කරනවා කියන එක. පිස්ටන් එක තද කිරීමෙන් තමයි මේ පීඩනය වැඩි කරනවා කියන අදහස එන්නේ. හරිනේ? එතකොට පරිමාව ඒත් එක්කම අඩු වෙනවා. සමීකරණයට අනුව කොහොමද p වැඩි කරද්දී යාගේ විරුද්ධ දේ v වෙන්න ඕන. මේක ප්‍රායෝගිකව මෙතෙන්ට ගිහින් බැලුවොත් වෙන්නේ පිස්ටන් එක මෙතන තියෙන උලි. මම පොඩ්ඩක් තද කරද්දී පිස්ටන් එක පල්ලෙහාට එනවා මේ වගේ මට්ටමකට එනවා. එතකොට මේ වායු අණු ටිකත් දැන් මේක පල්ලෙහාට තල්ලු කරද්දී වායු අණු ටිකත් පල්ලෙහාට යන්න එපේ. මේත් එක්කම දැන් මේකෙන් තල්ලු කරගෙන යන්නේ. ඒතකොට වායු අණු මුලින්ම හිටියේ මේ වගේ ප්‍රමාණයක. දැන් මේක පල්ලෙහාට ආවට පස්සේ පිස්ටන් එක මෙන්න මේ වගේ ප්‍රමාණයකට වායු අණු ටික අඩු වෙනවා. වායු අණු වලට ඉන්න පුළුවන් පරිමාව අඩු වෙනවා. හරිනේ? එතකොට වා පොඩි කේස් එකක් තියෙනවා. මම අර කිව්වේ යාළුවෝ 10 දෙනෙක් ඉන්නවා, යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා. එතකොට යාළුවෝ 5 දෙනාට බාධාවක් එනකොට යාළුවෝ කියන්නේ හොඳ බොන්ඩ් එකයි බැඳීමක් කට්ටිය අතර තියෙනවා කියන එකනේ. ඒ කට්ටිය මේ බැඳීම නිසා එකට තමයි මේ කොට මුණ දෙන්නේ. මේ බාධාවට මුණ දෙන එකට. ඒතකොට මේ වායු අණු පහට එන බාධාව තමයි මේ පිස්ටන් මම පීඩනයක් යොදන එක. මම පීඩනයක් යෙදීම තමයි බාධාව. ඒතකොට මේ සත්‍ය වායු ගැන කතා වෙන්නේ. සත්‍ය වායු අණු අතර අන්තරාණුක ආකර්ෂණ බල තියෙනවා. ඔය අන්තරාණුක ආකර්ෂණ බල නිසා අන්තරාණුක ආකර්ෂණ බල නිසා මේ වායු අණු පහ එකින් එක සම්බන්ධිතයි. එතකොට දැන් අපි මෙහෙන් පීඩනය වැඩි කරනකොට පරිමාව අඩු වෙනවා. මේ සම්බන්ධතාව නිසා ටිකක් ඉක්මනට අඩු වෙනවා. දැන් සෙට් එකත් එක්කම තමයි පල්ලෙහාට යන්නේ. අර යාළුවෝ එකතු වෙලා මුන් දෙනවා වගේ තමයි ප්‍රශ්නෙට. මේ යාළුවෝ අතර බැඳීමක් තියෙන බොන්ඩ් එකක් තියෙන ඒකනේ යාළුවෝ කියන්නේ. ඒ වගේ තමයි සත්‍ය වායු අණු අතර බැඳීම් තියෙනවා. මේ බැඳීම් නිසා මම මෙතනින් පීඩනය වැඩි කරනවා. මේ පිස්ටන් එක පල්ලෙහාට තද කරනකොට මේ වායු අණු ටික එකට සම්බන්ධ කොහොමද තියෙන සත්‍ය වායු අණු අතර අන්තරාණුක ආකර්ෂණ බල තියෙන නිසා. දැන් අපි නොසිතූ ආකාරයෙන් ඉක්මනට පල්ලෙහාට යනවා. නොසිතූ විදියට පල්ලෙහාට යනකොට ස්පීඩ් එක යනවා. ඉක්මනට යනවා. ඒ කියන්නේ අපි පීඩනය යොදන ගානට වඩා පීඩනය හිතනවා මේක 10 ගුණයකින් පීඩනය. මේ තද පීඩනය 10 ගුණයකින් වැඩි කරගෙන හිතන්න. ඒක පරිමාව අඩු වෙන්නත් ඕ පීඩනය වැඩි කරේ පරිමාව අඩු වෙන්න ඕනේ. පරිමාව අඩු වෙන්නේ 10 ගුණයකින් නෙමෙයි. හරිද? නැත්නම් සරලව හිතන්න පීඩනය මම 10කින් වැඩි කරා කියලා. පිස්ටන් එක පීඩනය වැඩි කරනවා පිස්ටන් එක පල්ලෙහාට කියන එකනේ. පීඩනය 10කින් වැඩි කරා. එහෙනම් පරිමාව අඩු වෙන්න එපා. ඒක 10කින්ම නෙමෙයි අඩු වෙන්නේ. පීඩනය වැඩි කරන ප්‍රමාණයෙන්ම නෙමෙයි පරිමාව අඩු වෙන්නේ. ඇයි? මේ වායු අණු අතර අන්තරාණුක ආකර්ෂණ බල තියෙනවා. බොන්ඩ් එක වැඩි. බොන්ඩ් එකත් එක්ක සෙට් එකම එකට යනවා. එක යන්නේ. යනවා නම් පහම තමයි යන්නේ. එතකොට ඉතා ඉක්මනින් මේ පල්ලෙහාට යamak සිද්ධ වෙනවා වායු අණු ටික. පරිමාව සාපේක්ෂව වැඩිපුර අඩු වෙනවා. පීඩනය 10කින් වැඩි කරා නම් පරිමාව 20කින් විතර අඩු වෙනවා. කොහොමත් p වැඩි කරද්දී අඩු වෙන්න ඕනනේ. අඩු වෙන පීඩනය වැඩි කරන ගානට වඩා ඉක්මනට වැඩි ප්‍රමාණයකින් මේක අඩු වීමක් වෙනවා. පරිමාව. ඇයි ඒ? 5 දෙනා එකට යන නිසා. වෙන වෙනම යන්න ගියොත් එහෙම ඉතින් ලොකුවට පරිමාව අඩු වෙන්නේ නැහැ. මේ කට්ටියගේ බැඳීම ශක්තිමත් නිසා එකාට එකයි බැඳිච්ච නිසා අපි නොසිතූ ප්‍රමාණයකින් පරිමාව පහළ යamak වෙනවා. පීඩනය වැඩි කරන ප්‍රමාණයට වඩා සාමාන්‍යයෙන් මේ පීඩනය වැඩි කරන ප්‍රමාණය මෙතන පරිමාව අඩු වෙන්නේ. ඒත් මෙතන සත්‍ය වායු වල ඉන්නකොට වෙන්නේ එහෙම දෙයක් නෙමෙයි. පීඩනය වැඩි කරන ප්‍රමාණයට වඩා අඩු වෙන්නේ පීඩනය වැඩි කරන ප්‍රමාණයට වඩා පරිමාව අඩු වෙන්න ගන්නවා. 10කින් පීඩනය වැඩි කරොත් පරිමාව අඩු වෙන්නේ 10කින් නෙමෙයි 20කින් විතර අඩු වෙනවා. වැඩි ප්‍රමාණයකින් පරිමාව අඩු වෙනවා. හරිනේ? එතකොට දැන් ඔය පීඩනය වැඩි කරන කතාව වෙන කතාවක් නේ. එහෙම කරා කියලා මේක ඇතුළේ තියෙන වායු මවුල ගානේවත් භාජනීය උෂ්ණත්වයවත් ආරවත් වෙනස් වෙන්නේ නැහැ නේ. එතකොට මෙතන මේ p කියන කෙනා වැඩි කරද්දි මම normal එක වැඩි ලොකු උලන් නෙමෙයි හොදේ normal එක වැඩි කරනවා. පරිමාව කියන එක අඩු වෙනවා. හැබැයි අපි නොසිතූ ප්‍රමාණයකින් මේක අඩු වෙන්න ගන්නවා. පීඩනය normal එකේ වැඩි කරද්දි පරිමාව ගොඩාක් අඩු වෙනවා. එතකොට මේ උඩ පදයක් ගොඩාක් අඩු වෙනකොට මේ ගුණිතය කියන එක අඩු වෙන්න ඕන. තේරුණාද? තේරුණාද ඒක? බලන්න. එතම පීඩනය සාමාන්‍ය යන්ත්‍ර ෂේප් එකේ වැඩි කරන් යනකොට ඊට සාපේක්ෂව පරිමාව ගොඩාක් අඩු වෙනවා. පරිමාව අඩු වෙන්නේ මහා ලොකු ප්‍රමාණයකින් නේ. ගොඩාක් අඩු වෙනවා. ඒ ආකර්ෂණ බල නිසා. එතකොට මේ උඩ පදය PV ගුණිතය V කියන එක ගොඩාක් අඩු වෙනකොට PV ගුණිතය P ගුණ කියන V කියන එක ගොඩාක් අඩු වෙනවා. ගොඩක් අඩු වෙනකොට මේ NRT කියන පදයෙන් මේ උඩ පදේ බෙදද්දී එකට වඩා අඩු සංඛ්‍යාවක් තමයි ලැබෙන්නේ. එකට අඩුයි. දශම ගානක් එන්නේ. එකට අඩු කියන්නේ දශම ගානක්. එකක් එන්න නම් යට පදයේ සමාන ගානක් උඩ තියෙන්න බෑ. තේරුණාද?
එකක් එන්න දැන් ඉතින් යට තියෙන්නේ 10 නම් උඩ තියෙන්නේ 10 නම් 10 10 කරනවාම එකයි. කොහොමද එන්න ඕනේ? දැන් මෙතන හිම වෙන්නේ නැහැ. පීඩනය වැඩි කරනකොට පරිමාව අඩු වෙන්න ඕනේ. හැබැයි නොසිතූ විදියකට පරිමාව ලොකු ප්‍රමාණයකින් අඩු වෙනවා. ලොකු ප්‍රමාණයකින් පරිමාව අඩු වෙනවා. ලොකු ප්‍රමාණයකින් පරිමාව අඩු වෙනකොට උඩ පදයේ සාපේක්ෂව ගොඩාක් අඩුයි. ගොඩාක් අඩුයි කියන්නේ මේ යට සංඛ්‍යාවක් තියෙනවා නීත් සංඛ්‍යාවක්. මේකෙන් බෙදනකොට එකට වඩා අඩු ගන්නක් තමයි එන්නේ. පැහැදිලිද? දැන් ඕක මාක් කරගැනීම තමයි කරන්න තියෙන්නේ මුලින්ම. දැන් ඕක මාක් කරගැනීම තමයි මුලින්ම කරන්න තියෙන්නේ. හරිනේ? හරි. එතකොට මේ කතාව පැහැදිලි සහගත නැති විදිහට තේරුම් ගන්න ඕන. මොකද පැටලලා ගත්තොත් ප්‍රශ්නයක් නෝ. මේක තව ඉස්සරහට යන්න දින ඔක්කොම කරන්නේ අද. හරිනේ? හරි. ඔක ලියා ගන්න ඕනේ. ආවෝ කෙටින් කියන්න. මම මෙතන කරන්නේ අපි සාමාන්‍ය මේ සමීකරණය අනුව පීඩනය වැඩි කරද්දී පරිමාව අඩු වෙන්න ඕන. සමීකරණයට අනුව. එතකොට මම මෙතන මේ පීඩනය වැඩි කරනවා කියන්නේ පිස්ටනේ පහළට ෂේප් එකේ තල්ලු කරන්නේ. ගොඩාක් හයියෙන් තල්ලු කරන්නේ නැහැ. ෂේප් එකේ තල්ලු කරන්නේ. එතකොට අනිවාර්යෙන් පරිමාව අඩු වෙන්නත් ඕන. v අඩු වෙන්න ඕන. හරිනේ? v කියන්නේ මෙතන තියෙද්දි වායු අණු වලට තියෙන ඉඩකඩ තමයි පරිමාව කියලා කියන්නේ. වායු අණු එන්නේ මේ ප්‍රමාණය තුල ඉන්න පුළුවන් පිස්ටනේ මෙතෙන්දි තියෙද්දි. පිස්ටනේට තල්ලු කරන් පල්ලෙහාට ආවට පස්සේ වායු අණු ඉන්නේ මීට වඩා අඩු පිට ප්‍රමාණයක. මේ කලින් තිබුණට වඩා අඩු පිට ප්‍රමාණයක තමයි වායු අණු වලට ඉන්න වෙන්නේ පිස්ටනේ පල්ලෙහාට ආවම. මේකම දෙයක් නැවත කියන්නේ හොඳේ. තේරුණා නම් ඉතින් මේක ගන්න ඕනේ නැහැ. මුලිය වලම ඇති. එතකොට පිස්ටනේ පල්ලෙහාට එනවා. මම පීඩනය වැඩි කරනකොට පරිමාව අඩු වෙන්න ඕන බව දන්නවා ඉතින්. හැබැයි මේ වායු අණු අතර තියෙන ආකාශක බල නිසා මේ සෙට් එකම එකට තමයි පල්ලෙහාට වහින්නේ. මම මේක තද කරනකොට වායු අණු එකට එක සම්බන්ධයනේ යාළුවනේ. සත්‍ය වායු අණුනේ සත්‍ය වායු වෙන කතා කරන්නේ. පිස්ටන් එක අල්ලු ගාදී වායු අණු ටික දැන් වහින්නේ එකට. සෙට් එකේ වැඩිම හොඳට තියෙන නිසා ඒක එකට තමයි පල්ලෙහාට වහින්න ගන්න. හරිනේ එකට තමයි පල්ලෙහාට වහින්නේ. එතකොට අපි නොසිතූ ප්‍රමාණයෙන් පීඩනය වැඩි කරන්නේ 10කින් නම් පරිමාව අඩු වෙන්නේ 10කින් නෙමෙයි මෙතෙන්දී. පරිමාව ඊට වඩා වැඩි ගාණෙන් අඩු වෙනවා. නොසිතූ ප්‍රමාණයකින් පහළ යාවක් වෙනවා. එතකොට මේ උඩ තියෙන ගුණිතේ p ගුණ කිරීමකින් v ගොඩාක් අඩු වෙනකොට උඩ පදේ ගොඩාක් අඩු වෙනවා. උඩ පදේ ගොඩාක් අඩු වෙනකොට මේ යට පදේ නියතයක් නේ. මේ p වෙනස් කරා කියලා මෙතන තියෙන අනුගානවත්, මවුල ගානවත්, ආර්වත්, උෂ්ණත්වයවත් වෙනස් වෙන්නේ නැහැ. හරිනේ? එතකොට යට පදේ නියතයක් නිතරම. එතකොට උඩ පදේ v කියන එක ගොඩාක් අඩු වෙනකොට උඩ පදේම අඩු වෙනවා. එතකොට යට අගයක් තියෙනවා නියත අගයක්. ඒකෙන් මේ උඩ ගාන බෙදද්දී එන්නේ එකට වඩා අඩුයි. ඒක දශම ගානක් තමයි එනවා. හරි. ඕක තමයි පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව මෙතෙන්දි කරන්නේ නැහැ. ඊළඟ වීඩියෝෙන් කරන්නේ. ඒක පළවෙනි අවස්ථාව හොඳට තේරුම් ගන්න. හරි. ඔය ලියාගන්න.